හිලෝ ප්‍රින්ස් කොහමද ඉතින් ඔයාලා හැමෝටම එහෙනම් ඔයාලා අද පිළිගන්නවා අපේ ගේම් ප්ලේ එකක් සහ ගේම් ප්ලේ එකක් නොවන වීඩියෝ එකට. ඉතින් ඔයාලගේ දෙවෙනි ප්‍රශ්නෙකට උත්තර තමයි මේ වීඩියෝ එකෙන් හම්බෙන්නේ. දෙවෙනි ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඉතින් අපි ඒවට උත්තර මේ වීඩියෝ එක අතරතුර බලමු. ඉතින් අන්තිම වෙනකන් මේක බලන්න කියලා මම කියනවා. ඒක මට ගොඩක් ලොකු උදව්වක්. පට්ටම ලොකු උදව්වක්. මම මේ ආතල් එකට සීඩ් එකක් ගහනවා. ඕකේ. ඉතින් ගොඩක් අයගේ දැවෙන ප්‍රශ්නයක් තියෙනවා. මට මොනිටයිස් තියනවද නැද්ද කියන එක. ඉතින් සාමාන්‍යයෙන් ඕක හැමෝටම තියෙන දැවෙන ප්‍රශ්නයක් තමයි. ඉතින් තව ප්‍රශ්නයක් තියෙනවා කට්ටියට මගේ සබ්ස්ක්‍රයිබ් වැඩි උනේ කොහොමද කියලා. ඉතින් ඒ ප්‍රශ්නෙට උත්තර තියෙනවා මං ගාව. අන්තිම ප්‍රශ්නෙට උත්තරේ කියන්න තියෙන්නේ ඒ ප්‍රශ්නේ තියෙන්නේ මට. හරිද? ඉතින් මේ ගේම් එක ලැග් වෙනවා. මේ ගේම් එක කියන්නේ සාමාන්‍යයෙන් මගේ ෆෝන් එකේ ගහන හැම ගේම් එකක්ම ලැග් වෙනවා. ඒ වගේ මේ වටේ පිටේ සද්ද ඇහෙනවා. ඒක ගණන් ගන්න එපා. මේ කොහොමද මයින්ක්‍රාෆ්ට් කියන්නේ පරිසරය සම්බන්ධ ගේම් එකක්. ඇත්තම කිව්වොත් මම වගේ පොඩි උන් ගහන මේ ඒක වැරද්දක්. පොඩි උන් ගහන එකක් කියලා කියන්න බෑ මේ ගේම් එකට. මේ ගේම් එකේ හැමෝම ගහනවා. ඉතින් මට කියන්න තියෙන්නේ අඩෝ ලාවා පූල් එකක් නේද? නෑ ලාවා පූල් එකක් කියලා නෙමෙයි කියන්න තියෙන්නේ. මේ මට මොනිටයිස් කියන එක අඩෝ ලැග් වෙනවා. මොනිටයිස් කියන එක ලැග් වෙනව නෙමෙයි මේ ඒක කියන්න ගියාට පස්සේ ලැග් වුණා. මට මොනිටයිස් කියන එක නෑ. ඒකට හේතුව මම දැන් කියන්නම්. හේතුව තමයි වීඩියෝස් වලට views නැති එක. මොකද අපිට මොනිටයිස් ලබා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි දේ නම් අත්‍යවශ්‍යයි subscribe 1000. ඒක කොහොමද පාස් වෙලානේ තියෙන්නේ. ඒත් මේ එක්කෝ වීඩියෝස් වලින් watch 4000ක් නැත්තම් මම හිතන විදියට shorts වලින් views මිලියන 10ක්. මේ මාගේ channel එකේ views මේ වෙද්දි මිලියන 4යි තියෙන්නේ. ඒ හින්දා කොහොමද ඉතින් මොනිටයිස් කරන්න බෑ. ඒක තේරුණා ඇති කියලා හිතනවා. තේරුන්නේ නෑනම් මේ මන් දන්නේ තේරුම් කරන්න. මේ දන්නේ නෑ. ඉතින් දැවෙන ප්‍රශ්නේ නේ. ඒකත් දැවෙන ප්‍රශ්නයක්. මේ වෙලාවකට මට එකපාර ට්‍රැක් පාිනවා. ඒක කොහොමත් ඔයාලා හැමෝම දන්නවා ඇති කියලා මම හිතනවා. දන්නේ නැති කෙනෙක් නෑ. දන්නේ නෑ කිව්වොත් බරුව. අඩෝ මේ ගහපු සීඩ් එක නම් හොඳයිද මන්ද මේ අමුතු පොට් තියෙනවා. අපි ළඟදිම හොඳ වීඩියෝ එකක් කරමු. මම හිතන්නේ අපි PC ගේම් වලට මාරුනොත් හොඳයි කියලා. නෑ මේ නිකන් කියන්නේ. මේ ඔයාලා කැමති නම් කමෙන්ට් එකක් දාන්න. මේ තව දෙයක් තියෙනවා. මොනිටයිස් වල එන්නත් මේ යාළුවේ views කියන්නේ watch hours. ඉතින් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් උදව්වක් විදියට watch hours ටික හදාගන්න මේ වීඩියෝ එක ෂෙයා පාරක් දාන්න. ඔයාලට මම ටිප් එකක් දෙන්න ඕන නම් subscribe කරන්න මේ sub ලගන්න. ඒ ටිප් එක කියලාත් බෑ නොකියත් බෑ. ටිප් එක තමයි මේ මම ඒක වීඩියෝ එකේ අඩෝ පළවෙනි කමෙන්ට් එකේ දාලා කියන්නම්. බලාගන්න මේ කමෙන්ට් එකේ තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ කියන්න බෑ යාළුවේ. වීඩියෝ එකේ කියන්න බෑ. බෑ කිව්වොත් බෑ. ඉතින් අපි මේ විදිහට ස්ටෝන් මයින් කර ඉද්දී එක්කෙනෙක් අහලා තිබ්බ ප්‍රශ්නයක් තමයි මේ හතර වටේට සද්ද එන්නේ ඇයි කියන එක. මම කලිනුත් කියලා තියෙනවා නේ. කලිනුත් කිව්වේ නෑ මං මේ ඇත්තම කිව්වොත් වීඩියෝ එකේ සද්ද එන හේතුව මන් දන්නේ නෑ. ඉතින් මේක හදා ගන්නකම් පොඩ්ඩක් සද්ද එනවා. හරිද? ඒක තමයි මම මේ මයින්ක්‍රාෆ්ට් ගන්නේ. මේ මයින්ක්‍රාෆ්ට් ගන්න ආසින්ද නෙමෙයි.
අර ස්වභාව ධර්මයේ පැත්තට සම්බන්ධ හින්දා අර ඇහෙන සද්දත් එක්ක මේ ගාන්ට එක සෙට් නේ. එතකොට මේ ෂේප් එකේ හිටියේ. මේ ඒකින්ද ඉතින් හිතන්න එපා මූ පොඩි එකා වගේ හැමදාම මයින්ක්‍රාෆ්ට් ගහ ඉන්නවා වැඩක් නැහැ මේ channel එකේ වීඩියෝ වැඩක් නැහැ කියලා හිතන්න එපා. වීඩියෝ වැඩක් නැහැ නම් ඇත්තටම වැඩක් නැහැ. ඒක සාධාරණයි. ඉතින් මං කිව්ව දේ දැන් ඔයාලට වැටහුනේ. ඉතින් මට මොනිටයිස් නැති වුණත් සබ්ලා 10k ඉන්න කෙනෙක්ට උනත් තියෙන්න පුළුවන්. 10k නෙමෙයි 1k ඉන්න කෙනෙක්ට උනත් තියෙන්න පුළුවන්. වීඩියෝස් වලට views තියනවා. මම කියන්නේ shorts වලට නෙමෙයි. මේ දැන් දාන වීඩියෝ එක වගේ එකක්. තේරුණේ? තේරුන්නේ නම් කරන්න දෙන්නේ. මන් දන්නේ මේ වීඩියෝ එකට මොනවා වෙයිද කියලාත්. ඒකින්ද කට්ටිය ඉක්මනට බලන තරමක් මන් දන්නේ ඉතින් මේකට මොනවා වෙයිද කියලා. ඉතින් දන්නේ කින්දා දාලා බැලුවේ. ඉතින් මයින්ක්‍රාෆ්ට් හાર્ඩ්කෝර් ගහන්න හිතෙනවා හිතක් තියෙනවා. කැමති නම් කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ ඔය වටිනා කමෙන්ට් එකෙනොත් මගේ වීඩියෝ එක වයිරල් වෙන්න ඉඩ තියෙනවා. මේ වටිනා කමෙන්ට් එකෙන් වයිරල් වෙන්නේ නෙමෙයි. වටිනා කමෙන්ට් එක මට මොටිවේෂන් එකක්. ඉතින් ඔයාලගේ පුංචි අත් දෙකෙන් ඔය වටිනා සබ්ස්ක්‍රයිබ් එකයි ලයික් එකයි කමෙන්ට් එකයි මට මහා අත්වලක්. ඉතින් පුළුවන් හැමෝම සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා බෝච්චවස් හදාගන්න ෂෙයා පාරක් දාන්න කියලා ආදරෙන් ඉල්ලනවා. පුළුවන් කෙනෙක් ඉන්නා නම් ඒ උදව්ව කරලා දෙන්න ලොකු උදව්වක්. මේ වීඩියෝ එක ඇත්තටම දිග නෑ. ඔව් ඇත්තම කිව්වොත් දිග නෑ. නමුත් ඔයාලගේ දැවෙන ප්‍රශ්නකට උත්තර දෙන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. එහෙම කියලා බයින්ඩ එපා. මූ බොරුත් කියනවා මේ මොනවද දන්නේ මේක වැඩක් නෑ කියන්න එපා. ආස නෑ. එහෙම කියන්න එපා. ඔව් ස්කෙලටන් කෙනෙක්ගේ සද්දයක් ඇහෙනවා. මං හිතන්නේ මට නිවන් සුව වෙයිද දන්නෙත් නෑ. මම හිතනවා මට අර කෝල් ටික ඕන වෙයි කියලා. ඔයාට මේ වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ කියලා පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න පුළුවන් නම් ඒකත් ලොකු උදව්වක්. ඉතින් මේ ඔයාලගේ දැවෙන ප්‍රශ්නකට උත්තර දුන්නේ. තව ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අපේ Q&A එකට. ඒකේ ළඟදිම ගේනවා 45k වලින් වගේ 40k වලින් ගේන්න හිටියා. ඒක එහෙම වෙන්නේ නැහැ. හරිම කේදනීයයි. එහෙම වෙන්නේ නැත්තේ සිග්නල් නැති නිසා. සිග්නල් නැහැ කියන්නේ වීඩියෝ නැහැ කියලා. නෑ එහෙම එකක් නෑ. කොහොම හරි මම කට්ටක් කාලා වීඩියෝ එකක් දානවා. ඔයාලට පුළුවන් නම් ඉතින් ඒක ෂෙයා පාරක් දාන්න කියලා තමයි කියන්නේ. ඕ ස්කෙලටන් අරයල්. what the hell මම මැරෙයි. මං හිතනවා මට බේරිලා ඉන්න පුළුවන් වෙයි කියලා. හැක් දාලා ගහනවා කියන්නත් එපා. මල පයින්නවා ඒවට නම් අය බොරු නෙමෙයි මේ ටිකක් මල පයින්නවා. ඔයාලා එක්ක තරහ වෙන්නේ නැහැ මං එහෙම. හැක් දාලා ගහන්නේ ජීවිතේකට. කන්දේ උසටම ආවා. දැන් තියෙන්නේ පොඩ විලේජ් එකක් තියෙනවද කියලා බලන්න. මම විලේජ් වෙන ක්‍රමය ඔයාලට භාවිතා කළ හැක. අඩෝ අතන මොකක්ද අර තියෙන්නේ? ඕ ෂිට්. දැන් බහින්නේ කොහමද කියලා හිතද්දි වැටුණා. අවුලක් නැහැ වැටුණානේ. ස්කෙලටන් කෙනෙක් ඉන්නවා. හරි මහත්තයෝ. එහෙනම් අපි අදට ගිහින් එන්න. තවත් දවසක ගේම් ප්ලේ එකකින්ම හම්බ වෙමු. හෙල්ත් එක බැස්සේ නැහැ සතුටුයි. කියලාවත් කරගන්න බැරි වැඩක්. කන්න අර ස්කෙලටන් මැරෙනවා.
බුදු අම්මේ අරු මෙරි මෙරි තියෙනවා. ෂීප් අපි ගහමු කියන්නේ මරමු. ඕ ෂිට්. ඉතින් එනං කොල්ලෝ අපි අතර ගින් එන්නම්. පසු දිනක මතු පොළොවේ අමුණුතු ගින් එන්නම් ගුටු බයි. පුළුවන් හැමෝම සබ්ස්ක්‍රයිබ් එකක් දාලා ඔයාලගේ වටිනා ලයික් එකයි කමෙන්ට් එකයි දාන්න. ෂෙයා පාරකුත් දාලා අඩෝ අර ෂීප් මාව මොනවද අර කරන්නේ ෂීප් මට. අඩෝ ෂීප් නෙමේ එනං කොල්ලෝ. ඔයාලා හැමෝටම BS